ඒගොල්ලෝ කතා කරන්නේ බොහොම superficial දේවල්. අපේ ඔළුවට හරියටම ටච් වෙන දේවල් ඒගොල්ලෝ කියන්නේ. නිසා අපි හැමතිස්සෙම ඒගොල්ලොත් එක්ක ඉන්නේ ප්ලේ පාර්ට් එකේ. පොඩි රංගනයක් කරනවා ඒක තමයි. හරි ෂොක් නේ කියලා ඉන්නවා. ඔයාගේ ආත්මයත් එක්ක ටැලි වෙන කට්ටිය අඩුයි. එකක් තියෙනවා. එතකොට ඔයාගේ ආත්මය පිනව ගන්න. To gratify your soul, you have to write. what ලියන්න. ඒතර ඔයාගේ ලෝකේ ඔයා හිතලා දෙලිය. ඒක හරියට අර උකුස්සෙක් තටුව හෙට මෙහෙට කරලා අහසේ හැඩ වලට යා මුළු අහස සසාරා යනවා. With the support of the wind. මේ ඒ නිසා හෙට ලියන්න කියන්නේ මම පුළුවන් නම් අදම ලියන්න පටන්. පොඩි පැසේජ් එකක් ලියන්න. මේ questions ඔයගලන්ට දීලා ඇති. දීලා තියෙනවා. question එක බලන්න. question එකට answer එක organize කරගන්න. Yes, sir. Yes. Sakura, it's a beautiful name. And Sakura කියවන ඇදිලා යනවා. මේ අයියෙන් කතා කරන්නත් පුළුවන් Sakura. Okay. Shall I ask the questions? Okay, sir. Okay. Have you borrowed books from others? Of course, I have borrowed many books from local library. I think reading is the best way to refresh our mind. And I was a big fan of reading. I think reading gives us many things. It creates a beautiful world in our mind. And I think it's the best way of learning too. Yes. You have a colorful world. What හරි විසිතුරු ලෝකයක් තියෙනවා. ඔයා top එකට ඒවා කියන්නේ. මා එන ඊවිසියාවෙන් අහගෙන ඉන්නේ. Thank you, sir. Yes. Have you ever borrowed money from others?